ඔබ උදේ හවස තේ බොන කෙනෙක් නම් ඒ සඳහා යන වියදම අඩු කරගන්න රසවත් බීමක් එහෙම නැත්තම් කැඳක් හරි ගසන හැටි තමයි අද අපි කියලා දෙන්නේ. මේක බෙදපු හාල් පිටි වලින් හදන රසවත් කැඳක්. පළමුවෙන්ම ඔයාලට කරන්න තියෙන්නේ රතු හාල් කැමති ප්‍රමාණයක් අරගෙන හොඳට හොදලා වේලගෙන භාජනයක් ලිපේ තියලා දුඹුරු පැහැවෙන තුරු හාල් ටික බෙද ගන්න. බෙදගත්තට පස්සේ නිවෙන්න තියලා බ්ලෙන්ඩර් එකක් අරගෙන කුඩු කරගන්න. ඊට පස්සේ මේ කුඩු බෝතලයකට දමලා කල් තියා ගන්නත් පුළුවන්. ඊළඟට හාල් පිටි හැන්දක් වෙනත් භාජනයකට දමලා වතුර කෝප්පයක් එකතු කරන්න. ඊට පස්සේ සීනි හැන්දකුත් දාන්න. එනසල්ලට තියෙනවා නම් එනසල්ලට දෙක තුනකුත් දාලා ලුණු චුට්ටකුත් එකතු කරන්න. එකතු කරලා ලිපේ තියන්න. ලිපේ තියලා හැඳි ගාමින් ඉන්නකොට උකු වේගෙන එනවා පේනවා නම් පොල් කිරි කෝප්පයක් එකතු කරන්න. ඊට පස්සේ හොඳට කලවම් කරන්න. කලවම් කරමින් හැඳි ගන්න. එක්වරක් උතුරනකොට බිමින් තියන්න. බිමින් තියලා ඒකට අවශ්‍ය නම් කජු ටිකක්, මුද්ද රස පලන් ටිකක්, කිතුල් පැණි වගේ එකතු කරලා රසවත් පානයක් විදිහට තේ වෙනුවට උණු උණුවෙම බොන්න පුළුවන්.